හලෝ ඔයා ජොබ් එකක් හොයනාද. ඉතින් ඔයාගේ CV එක ඔයා හරියට හදලද තියෙන්නේ. ඇත්තටම මට CV එකේ වටිනාකම දැන්නේ UK ආවට පස්සේ. තියෙන තරඟකාරීත්වයත් එක්ක සාමාන්‍ය CV එකකින් හැරෙන්නවත් අමාරු නිසා. එහෙනම් කොහොමද අපේ CV එක ස්ට්‍රෝන් හදන්නේ? අද වීඩියෝ එක ඒ වෙනුවෙන්. වීඩියෝ එක පටන් ගමු මගේ අත්දැකීම් ටිකකුත් එකතු කරගෙන. මොකද මගේ ෆස්ට් CV එක මම කල්පනා කරනවා කොච්චර බේසික්ද කියලා. මම ඉන්ටර්න් වලට දානකොට මාරම් බේසික් විදිහට තමයි මං CV එක හදලා තිබ්බේ. රික්‍රූටර් එකකින් ඉවන් කෝල් එකක්වත් මට ආවේ නැහැ. පස්සේ මම කොට දාගත්තේ මෙන්න මේ පොයින්ට් එක තමයි. හැබැයි මගේ අත්දැකීම් ටිකකුත් එකතු කරනවා කිව්වනේ වීඩියෝ එකට. හේතුව තමයි මම දැන් වැඩ කරන තැන. ඒ කියන්නේ අපිට අලුත් අය කවුරු හරි ආවහම යාළුවගේ CV එක පොඩ්ඩක් බලන් දෙනවා. යාළුවගේ ස්කිල් එක කොහොමද අපි යාළුවත් එක්ක ක්ලෝස් වෙන්නේ? කොහොමද කට්ටියත් එක්ක ගෲප් ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් කොහොමද කරන්නේ? ඔන්න ඔය හැමදේමලුත් එක්ක. ඉතින් මට පොඩි අයිඩියා එකක් තියෙනවා UK ස්ටෑන්ඩඩ් එකත් එක්ක මගේ අත්දැකීම් ටිකකුත් එකතු කරගෙන මගේ CV එක ස්ට්‍රෝන් විදියට හදාගත්ත විදිහත් එකතු කරගෙන මේ වීඩියෝ එක කරමු. CV හදන්නවට ටෙම්ප්ලේට් එකක් ඕනනම් Google සර්ච් කරන්න පුළුවන් canva.com කියලා. ඒකට ගිහිල්ලා ඔයාට කැමති CV ටෙම්ප්ලේට් එකක් හොයාගන්න පුළුවන්. සමහර CV තියෙනවා ඒවා ෆ්‍රී එකක් අරගන්නත් පුළුවන්. නැත්නම් පේමන්ට් කරලා ඔයාට CV එකක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා කැමති සාම්පල් එක අරගෙන ඔයාට මේ විදියට එඩිට් කරන්න පුළුවන් ඒ තියෙන තැන් වලට. හැබැයි ඔයා එඩිට් කරනකොට මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔයාලා හිතනවද මේ CV එක ස්ටෑන්ඩඩ් කියලා? මොකද ඇප්ලිකන්ට් ෆොටෝ එක දාලා තියෙනවා, ජොබ් ටයිටල් එක තියෙනවා, এডুকেෂන් ක්වොලිෆිකේෂන්, ස්කිල් එක, ඒ වගේම එක්ස්පීරියන්ස් ෂෝට්. බේසික් ෆෝමැට් එකක් තමයි මේකේ තියෙන්නේ. CV එක මෙහෙම ජෙනරල් ෆෝමැට් එක විතරක් නම් ඔයා ඇප්ලයි කරන ජොබ් එකට මැච් වෙන්නේ නැහැ. CV එකට ෆොටෝ එක දාලා තියෙනවා නම් ඔයා බලන්න ඕනේ ෆොටෝ එක ප්‍රොෆෙෂනල් එකක්ද කියලා. අපි යම් ඊළඟ CV එකට. ප්‍රොෆෙෂනල් ඉමේජ් එකක් දාලා තියෙනවා, එක්ස්පීරියන්ස් විස්තර කරලා තියෙනවා, ජොබ් ටයිටල් එකක් තියෙනවා. CV එක බලනකොටම තේරෙනවා මේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් කියලා. හැබැයි මෙතන තියෙන වීක් පොයින්ට් එක තමයි මෙයා ඉමේජ් එක දාලා තියෙන්නේ. එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් ඔයා ඉමේජ් එක දාන එක අතහැරලා දාන්න. මොකද ඔයා දැන් බලන්න ඕන මීට වඩා ඔයා ස්ටෑන්ඩඩ් විදිහට කොහොමද ඇප්ලයි කරන්නේ කියලා ඔයා ජොබ් එකකට. ඒ වගේම ඔයා බලන්න ඕන ඔයා ඇප්ලයි කරන ජොබ් එකට ඔයා මේ හදන CV එක මැච් වෙනවද කියලා. ඒ වගේ අය මෙන්න මේ විදිහට CV එක හදන්න. මේකෙත් වීක් පොයින්ට් තියෙනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. සරලව කිව්වොත් CV එක කියන්නේ වගේ ජීවදත්තනේ. හැබැයි ජොබ් එකක් හොයාගන්න නම් ඒක මාර මොන්ටිසෝරි වචනයක්. මොකද මට නම් CV එක කියන්නේ මං ජොබ් එකක් බලාපොරොත්තුෙන් ඉන්න නිසා මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. මුලින් මම බලන්නේ එහෙනම් මොකද්ද මගේ ජොබ් පොසිෂන් එක කියලා. ඊට පස්සේ HR එක හරි රෙක්රූටර් හරි කොහොමද මගේ වටිනාකම තක්සේරු කරන්න කියලා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් ගොඩාක් අතරින් ඉක්මනින්. ඒ නිසා මගේ හැකියාවන්, අත්දැකීම් සහ ජයග්‍රහණ මේ හැම පොයින්ට් එකක්ම මම හොඳට හයිලයිට් කරන්න ඕන. එහෙනම් කතා කරමු ඔයා CV එක හදනකොට කරන්න පුළුවන් වැරදි මොනවාද කියලා. මුලින්ම ඔයා කරන ලොකුම වැරද්ද තමයි යාළුවෙක් එකක් කොපි කරලා ඒ ටෙම්ප්ලේට් එකම කොපි පේස්ට් කරලා හදන එක. උදාහරණයක් විදිහට ඔයා IT ෆීල්ඩ් එකේ කෙනෙක් සහ යාළුවා ඉංජිනේර් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා යාළුවගේකම කොපි කරොත් එහෙම ඔයා totally different focus එකක් තමයි කරන්නේ. ඒ නිසා ඒ ගැනත් ඔයා හිතන්න ඕන. වගේම ඔයා ස්පෙෂලි යුරෝප් කන්ට්‍රි එකක ජොබ් එකකට ඇප්ලයි කරනවා නම්, අදන්න සාමාන්‍ය ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් ඔයා CV එක ජොබ් පොසිෂන් එකට වෙන වෙන විදිහට තමයි ඔයා අප්ඩේට් කරන්න ඕන ඔයාගේ CV එක. මොකද ඔයා අහලා තියෙනව නේද අපි කියන්නේ සුද්ධ කියලානේ. මොකද ඔයාලා අහලා තියෙනවද සාමාන්‍යයෙන් යුරෝප් කන්ට්‍රි වල කෙනෙක් එක ජොබ් එකක වැඩි කාලයක් ඉන්නේ නැහැ. ඒක හොඳ නැත්තම් වෙනස් කරනවා. සමහරක් වෙලාවට එයා හොඳ පොසිෂන් එකක ඉඳලා සමහරක් වෙලාවට පොඩි පොසිෂන් එකකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ ඉන්න කට්ටිය සහ
ඔයාලා වගේ කට්ටිය කියන්නේ ජොබ් කොපි පේස් කරලා CV හදන කට්ටිය අනිවාර්යෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්නම ඕන. හේතුව මොකක්ද කියලා කතා කරොත් ඔයාගේ CV එක HR හරි ඔයා recruiter කෙනෙක් හරහා යවනවා කියලා හිතමුකෝ. එයාලා ඔයාගේ CV එකට කලින් ඕන තරම් CV බලලා තියෙන්නේ. ඔයාගේ CV එක කියන්නේ එතන තියෙන එකම එක CV එකක් විතරයි. ඉතින් CV එක ගත්ත ගමන් ජොබ් එකට සුදුසුම පුද්ගලයාද කියලා බලන්න එයාලට පොඩි ටයිම් එකක් හොඳටම ඇති. ක්වික් චෙකින් එකක් තමයි නේම් එක, contact details, ඊට පස්සේ එයාගේ current position එක, ඊට පස්සේ main skill මොනවාද කියලා. ඉතින් ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන දේ තමයි wow perfect candidate කෙනෙක් කියලා දැනෙන්න ඔයාගේ CV එක හදන එක. පස්සේ මේ ඔක්කොම බලලා එයාට satisfied නම් recruiter හරි HR එක හරි ඔයාගේ job description එකේ keywords මොනවාද තියෙන්නේ කියලා එයා උඩින් පල්ලෙන් බලනකොට ඔයාගේ CV එකේ apply කරන job position එකට අදාළ highlight වෙන key point තියෙන්න ඕන. කියන්නේ keywords. උදාහරණයක් විදිහට IT job එකක් කරනවා නම් ඔයාගේ job description එකේ Python, Java, SQL, blah 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 කියලා highlight වෙන විදිහට ඔයා CV එක හදන්න ඕන. හැබැයි මම කිව්වේ බොහොම පොඩි කොටසක්. ඒකත් හරි සැටිස් ඔයාගේ ප්‍රීවියස් ජොබ් එකේ එක්ස්පීරියන්ස් සහ ඇචීව්මන්ට් බලන්න ගන්නවා එහෙනම් එයාලා. උදාහරණයක් විදිහට ඔයාගේ නම්බර්ස්, මෙට්‍රික්, රිසල්ට් කොහොමද කියලා. හිතමු දැන් ඔයා සේල්ස් නම් ඔයා සේල්ස් ටීම් එකකට යනවා නම් ඔයා increase by sales 20%, manage 5 projects successfully මොනා හරි එන්නේ වගේ දේවල් ඔයා achieve කරලාද කියලා බලන්න එයා පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාගේ ස්කිල්, ඊට පස්සේ පර්සනැලිටි එක. ඔයා ටීචින් හරි HR හරි මාකටිං හරි ජොබ් වලට ඇප්ලයි කරනවා නම් මෙන්න මේ කරුණු ගැන වැඩි අවධානමක් දෙන්න ඕන. ස්පෙෂලි කොමියුනිකේෂන් එක සහ ටීම් වර්ක්. කොමියුනිකේෂන් එක කතා කරොත් එහෙම ඔයා ටීචර් කෙනෙක් නම් ඔයා ක්ලාස් එකේ ස්ටුඩන්ට්ලා ඉගෙන ගන්න ඊසි කරන මොනාද තියෙන විෂුවල් අයිඩියස් එන්නේ ඒවා ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ CV එකේ මෙන්ෂන් කරන්න ඕන. ඊළඟට බලමු මාකටිං කෙනෙක් කියලා. මාකටිං නම් ඔයා ක්ලයන්ට් හරි කස්ටමර් වෙන්න පුළුවන්. ඔයාගේ ප්‍රොඩක්ට් එක එක්ස්ප්ලේන් කරන විදිහ ඒත්තු ගන්නන පොයින්ට්. ඒ වගේම HR නම් එම්ප්ලොයර් සහ මැනේජ්මන්ට් එක අතර ක්ලියර් කොමියුනිකේෂන් එකක් ඔයා කොහොමද මේන්ටේන් කරන්න කියන අයිඩියාස් ඇතුළත් කරන පොයින්ට් ඔයා ඇතුළත් කරන්න ඕන. ඊළඟට අපි කතා කරන්නේ ටීම් වර්ක්ස් ගැන. ඒ ටීම් වර්ක්ස් පැත්තට ගියොත් එහෙම හැමෝම එක්ක ඔයා සහයෝගයෙන් වැඩ කරන හැකියාවට අදාළ කරුණුනේ. ඔයා ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් එහෙම ඔයා කොහොමත් ටීම් එකක් එක්ක තමයි ඒක කෝඩිනේට් කරලා සක්සස් කරන්න ඇචීව්මන්ට් එකක් සක්සස් කරන ඇචීව්මන්ට් එක තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රොබ්ලම් සොල්විං. හැබැයි ඉස්සෙල්ලා කියපු කරුණු HR එකයි ටීචින් එකේ කට්ටියට හොඳට මෙන්ෂන් කරන්න පුළුවන් වුණත් ප්‍රොබ්ලම් සොල්විං IT අයට මීට වඩා හොඳට අනිවාර්යෙන්ම ෆෝකස් කරන්න ඕන. මම දැන් පොඩ්ඩක් කතා කරනවා IT ෆීල්ඩ් එක ගැන. IT ජොබ් එකක ප්‍රොබ්ලම් සොල්විං කියන්නේ ඕනම තාක්ෂණික ගැටලුවක් හැන්ඩල් කරන්න පුළුවන් හැකියාවනේ. ඒ ඩිවලොපර් කෙනෙක් වෙන්න පුළුවන්, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්, ඇනලයිස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ රෝල් හැම එකටම වැදගත් වෙන ස්කිල් එකක්. ඉතින් ඔයාට කෝඩ් බග්ස්, සිස්ටම් එරර්ස්, software issues, ඊට පස්සේ server crashes, ඊට පස්සේ security flaws වගේ problem handle කරන්න වෙනවා. අනිවාර්යෙන්ම වෙන දෙයක්. ඉතින් CV එකේ පෙන්වන්න ඕන මේවට අදාළ skill. project එකක් තියෙනවා. ඒත් එක්කම ඔයා මොනවාද කරන්න ඕන creative solution, ඊට පස්සේ code එකක් optimize කරන විදිය, performance boost කරනවා නම් එහෙමයි. ඊට පස්සේ innovative algorithm develop කරනවා නම් එහෙමයි. මේ හැම දෙයක්ම ඔයාගේ එක්ස්පීරියන්ස් අනිවාර්යෙන්ම ඇතුළත් කරන්න ඕන. ඒ වගේම IT ප්‍රොජෙක්ට් එකක ගොඩක් වෙලාට ටීම් එකක් එක්කනේ වැඩ කරන්න වෙන්නේ. ඒ නිසා ටීම් මෙම්බර්ස්ලත් එක්ක ඔයා එකතු වෙලා සොලියුෂන් එකක් ඉම්ප්ලිමන්ට් කරනවා නම් ඊට අදාළ හැම ස්කිල් එකක්ම ඔයා ඒතු ගන්නන්න ඕන අනිවාර්යෙන්ම.
ඒ වගේම ලීඩර්ෂිප් පැත්තට ගිහිල්ලා HR ටීම් එකක් නම් ගයිඩ් කරන්න ඕන. ඔයා නිව් පොලිසිස් ඉම්ප්ලිමන්ට් කරද්දී ටීචින් නම් ක්ලාස් රූම් එකක් මැනේජ් කරන්නේ කොහොමද? ලර්නින් මොටිවේට් එක මෙන්න මේ දේවල් ඔයා ලීඩර්ෂිප් වලදී අනිවාර්යෙන්ම ඇතුළත් කරන්න ඕන කරුණු තමයි. IT ෆීල්ඩ් එකට ගියොත් එහෙම ටාස්ක් එකක් එහෙම අරගෙන අනිවාර්යෙන්ම ඔයාලා ප්‍රොපර්ලි කම්ප්ලීට් කරන්නම ඕන. ඒ වගේ වෙලාට ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඩෙවලොපර් ටීම් එක ගයිඩ් කරන ප්‍රොජෙක්ට් එකක් ඩෙඩ්ලයින් එකක් තියෙනවා. ඉතින් ඔයා සොෆ්ට්වෙයාර් ෆීචර්ස් ඉම්ප්ලිමන්ට් කරන්න වෙන්න පුළුවන්. ටීම් එක සයින් කරන දේවල්, ටාස්ක් ඕගනයිස් මේ හැමදේම ඔයා ඇතුළත් කළ යුතුමයි. ඊට අමතරව ඔයාගේ සර්ටිෆිකේට් තියෙනවා නම් එක කෝස් කරපුවා ඒවා පහලින් ඇතුළත් කරන්න. ඔය වගේම ඔයා ඩිග්‍රී එකක් තියෙන ප්‍රොෆෙෂනල් ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් ඔයාගේ ස්කූල් කාලේ ක්ලබ් වල ශිෂ්‍ය නායකම් ඒ වගේ දේවල් ඇතුළත් කරන්න නැතුව ඉන්නවා නම් තව වඩාත් හොඳයි. සමරි එකක් විදිහට ගත්තාම ඔයාට ඕන නම් O level A level මෙන්ෂන් කරන්න පාස් the O level පාස් the A level කියලා පමණක් සඳහන් කරන්න. ඊපස්සේ වගේ එක්ස්පීරියන්ස් දානකොට කරන්ට් ජොබ් එක ඉහළට එන විදිහට දාන්න. ඊට පස්සේ ප්‍රොජෙක්ට් ටික කරලා තියෙන හැම ප්‍රොජෙක්ට් එකක්ම ඔයා මෙන්ෂන් කරන්න. ඔයාගේ ජොබ් එකත් එක්ක ඒක රිලේටඩ් වෙනවා නම් ඊට පස්සේ ඔයාගේ වැලිඩ් සර්ටිෆිකේට් තියෙනවා නම් ඒවා මේ හැමදේම ඔයා අනිවාර්යෙන්ම මෙන්ෂන් කරන්න ඕන. පුළුවන් නම් ඔයාගේ ඉමේජ් එක දාන එක අතහැරලා දාන්න. සමස්තයක් විදියට ගත්තාම මේ CV එකේ ටෙම්ප්ලේට් එක හොඳයි. හැබැයි මේකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද මෙයා ජොබ් ටයිටල් එකක් දාලා නැහැ. හැබැයි හොඳ තත්ත්වයේ තියෙනවා ප්‍රොෆෙෂනල් ජොබ් එකකට. වැඩිය හොඳයි මේකේ එක්ස්පීරියන්ස් ටික ඉහළට ආවා නම් ඊට පස්සේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් පල්ලෙහාට ඇවිල්ලා තව ඒ අතුරතුරට ප්‍රොජෙක්ට් ටිකක් එහෙම ඇතුළත් වුණා නම් පේජ් දෙකකට වගේ ගියා කියලා ප්‍රශ්නයක් එන්නේ. ඔයා හොඳ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් හැබැයි ඔයා අලුත් කෙනෙක් නම් මම පෙන්නපු දෙවෙනි CV එක හොඳයි. මොකද ඔයා අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට යන හින්දා එක්ස්පීරියන්ස් එහෙම අඩුයි. ෆොටෝ එකක් දැම්මට අවුලක් නැහැ. එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට තමයි තව ඔයාට සැලරි එක වැඩි කරගන්න සහ හොඳ ජොබ් එකකට යන්න, සීනියර් ජොබ් එකකට යන්න ඕන හින්දා තමයි මේ ටෙම්ප්ලේට් එක පෙන්නුවේ. ස්පෙෂලි මේ CV එකේ තියෙන වැදගත්කම තමයි මෙයාගේ එක්ස්පීරියන්ස් එක, මෙයාගේ වර්ෂයේ කොච්චර ඩියුරේෂන් එකක්ද මෙන්න මේ කාලේ මේ කාලේ ඇතුළත කියලා එයා හැම තැනම CV එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඒක හොඳ good point එකක් CV එකේ strong වෙන්න. ඉතින් මම හිතනවා CV එක හදනකොට වෙන්න පුළුවන් කියලා හිතෙන කරුණු ඔක්කොම මෙන්ෂන් කරා කියලා පුළුවන් තරම් වැරදි අඩු කරගත්තොත් ඔයාට ජොබ් එකකට යන්න ලේසි. ඔයාලගේ අදහස් එකතු කරන්න සියලු දෙනාට සුබ දවසක් කියනකම.